හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අද ඔයාලව එක්කරගෙන යන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පළවෙනි වැඩිම දිය ඇල්ල බලන්න. ඒ තමයි දුම්පුස් ඇල්ල. මේ දිය ඇල්ල තියෙන්නේ රත්නපුර ශ්‍රී පලාබද්දර පාරේ සිරිපාගම ගිලිමලේ ග්‍රාමයේ. රත්නපුර ටවුන් එකේ ඉඳලා මේ ඇල්ල ළඟට කිලෝමීටර් 19ක් විතර දුරක් තියෙනවා. ඉඳුරුව රක්ෂිතයට මායිම්ව ඉඳුරුව ගඟෙන් මේ දිය ඇල්ල පෝෂණය වෙනවා. ඇල්ලට යන මාර්ගයේ ආසන්නයේම දියනෑමට සුදුසු ස්වභාවික නාන තටාකයක් අපිට පේන්න තියෙනවා. ඕන නම් ඔයාලට මෙතනින් හොඳට නාලා එන්නත් පුළුවන්. වැඩි සංචාරක ප්‍රසිද්ධියක් නැති වුණත් ස්වභාව සෞන්දර්යය උපරිමයෙන්ම විඳ ගැනීමට අපිට පුළුවන්. දුම්පුස් ඇල්ල නැරඹීමට නම් ප්‍රධාන මාර්ගයේ සිට ඉඳුරුව ගඟ දිගේ මීටර් 300ක් පමණ දුෂ්කර ගමනක යෙදෙන්න ඕනි. වැසි කාලවලදී නම් තරමක් භයානක ගමන් කරන්න දුෂ්කර අපහසු මාර්ගයක්. මේ තමයි ඒ දුම්පුස් ඇල්ල. බලන්නක ලස්සන. ඔන්න එහෙනම් අදට අපි ගිහින් එන්න. තවත් ලස්සන දිය ඇල්ලකින් ආයෙ අපි හම්බ වෙමු.